හෙලෝ කොහොමද යාළුවනේ ඉතින් මගේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක මේක. ඒකෙන් මම කියලා දෙන්න ඔයාලට mobile SIM එකේ APN setting හදලා data zip එක වඩා ගොඩක් ස්පීඩ් කරගන්න විදිය ගැන තමයි. ඉතින් අපි යන් වැඩි කතා නැතුව වීඩියෝ එකට. හරි. දැන් ඔයාලා මුලින්ම settings වලට යන්න ඔයාලගේ phone එකේ phone එකේ settings වලට ගිහිල්ලා පොඩ්ඩක් පල්ලයට යනකොට තියෙනවා apps කියලා apps හොයාගෙන apps වලට ගිහිල්ලා manage apps කියලා තියෙන එකට යන්න. ඔයාලගේ phone එකේ apps වලට නිකම් යන්න පුළුවන්. මගේ Redmi phone එකක්. මේ phone එකේ manage apps වලට යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙතන search කරන්න sim කියලා. sim කියලා search කරාම ඔයාලට පේන ඇති toolkit කියලා sim toolkit එකක් කියලා තියෙන. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒකේ storage වලට යන්න. storage වලට ගියාට පස්සේ පහළ තියෙනවා clear all data කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා okay දෙන්න. ඊට පස්සේ ආපහු ඔයා යන්න ඕනේ back වෙලා ඔයාගේ settings වල මුලට. මුලට ගියාට පස්සේ ඔයාලා ආපහු යන්න ඕනේ mobile networks වලට. ඒකට ගියාට පස්සේ ඒකේ තියෙනවා access point names කියලා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතන අපි හදාගත්ත APN settings ටික පෙන්නනවා. ඕක නැත්තම් ඔයාගේ දැනට තියෙන APN settings වෙනවා. ඒව හැම තියෙද්දි ඔයා මෙතන new APN කියලා යට තියෙනවා. ඒක ටච් කරගන්න. ඒක ටච් කරලා මෙතන උඩින්ම තියෙනවා name කියලා. name එකට SLT Mobitel කියලා capital අකුරු වලින් ගහලා type කරලා මේ okay කරගන්න. ඊට පස්සේ APN එකට Mobitel 4G කියලා type කරගන්න simple අකුරු වලින්. ඊට පස්සේ ඒක okay කරගන්න. ඊට පස්සේ පහළට යනකොට තියෙනවා MCC කියලා එකක්. MCC කියන එක default මේ විදිහට 413 කියලා එනවා. එහෙම ඇවිල්ලා තිබ්බ නැත්නම් ඔයා 413 කියලා type කරගන්න. type කරලා okay දෙන්න. ඊට පස්සේ ඊට යට තියෙන MNC කියලා ඒකත් ඒ විදිහමයි default එනවා. ඇවිල්ලා තිබ්බ නැත්නම් ඔයා window එක කියලා type කරලා okay කරගන්න. ඊට පස්සේ authentication type කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඒකේ යටම PAPO CHAP කියන එක ටච් කරන්න. ඊට පස්සේ APN type එක default එන්නේ මෙතන හිස් තැනක්. ඒකට ඔයා type කරගන්න simple අකුරු වලින් default SUPEL කියලා. ඊට පස්සේ ඊට පල්ලෙහා තියෙනවා APN protocol. මේකත් IPv4 IPv6 දෙන්න දීලා APN roaming protocol IPv4 IPv6 කියන එක ටච් කරන්න. ඒ ටච් කරලා ඔයාලගේ මගේ නම් දැන් යටම තියෙනවා more කියලා. එතන තමයි save තියෙන්නේ. ඔයාලගේ මේ උඩ දකුණු පැත්තේ dot 3ක් තියෙන්න පුළුවන්. එතනින් save කරගන්න. save කරලා මේක අයින් කරලා ඔයා යන්න YouTube එකට. YouTube එකේ ගිහින් බලන්න හදපු settings වල කොහොමද speed එක ගොඩක් ස්පීඩ් කරලා තියෙනවා. මොබිටෙල් වලට හරියනම සිගනල් එක මේක. මගේ දැනට සිගනල් කණු 3-4 වගේ තමයි තියෙන්නේ. එහෙම දීලත් මේ වගේ ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් try කරලා බලලා වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්.